එක විදිහයි නෙමෙයි. නමුත් මේ ගොඩාක් ළමයි කරන්නේ මොකද්ද මේ දවස්වල කෙමිස්ට්‍රි ෆිසික්ස් ටිකක් පුළුවන් බයෝමැත්ස් පස්සේ දුවන එක නේද? නැද්ද? හ්ම්. එතකොට බහුතරයක් ඒක තමයි මේ දවස්වල කරන්නේ. සහ මතක තියාගන්න ඒක තමයි ඔයාලගේ අතින් වෙන ලොකුම වැරද්ද. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි මේකට සාක්ෂි. හරිද? ඒක තමයි ලොකුම වැරද්ද. මොකද බයෝ මැත්ස් කරන් ඒක තමයි කෙලවීමේ ආරම්භය. මං කිව්වට විශ්වාස කරන්න එපා සෙකන්ඩ් ෂයි තර්ඩ් ළමයි මේකට සාක්ෂි. හරිද? මේකට සාක්ෂි. ඔයාලා යම් සබ්ජෙක්ට් දෙකක් යම් ගානකට ගෙනහල්ලා ඔයාලට තියෙන අර වැඩේ කොහොම හරි මං ගොඩ දා ගන්න ඕනි කියන ආසාවත් එක්ක ඔයාලා තුන්වෙනි සබ්ජෙක්ට් එක හදන්න අසීමිත මහන්සියක් වෙනවා. අන්නේ අසීමිත මහන්සියත් එක්ක ඔයාලා පුළුවන් සබ්ජෙක්ට් දෙකේ ලකුණු කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ විභාගෙට කිට්ටු වෙනවත් එක්ක ආයිසරයක් ඔයාලට ගොඩක් ළමයි කරන්නේ මොකද්ද? ෆිසික්ස් කෙමිස්ට්‍රි ටිකක් පුළුවන් නම් ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක චුට්ටක් තියලා වැඩි ඒකට අවධානයක් දෙන්න නැතුව බයෝම හරි නැත්තම් මැත්ස් හරි කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? දවස් 26යිනේ. දවස් 10ක් විතර කරාට පස්සේ ඔයාලට තේරෙනවා ෆිසික්ස් කෙමිස්ට්‍රි සෑහෙන්න වැටිලා කියලා. ඊට පස්සේ අන්තිම ටිකේ ඒත් ඔයාලට ආයිසරයක් ෆිසික්ස් කෙමිස්ට්‍රි බලන්න වෙන්නේ නැහැ. හේතුව විභාගෙට බයෝ තමයි මැත්ස් තමයි මුලින් තියෙන්නේ. ඒකට ඔයාලට ආයිසරයක් බයෝ මැත්ස් වලට යන්න වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක සමහරට ඔයා B මට්ටමේ හිටියනම් ඔයාට අන්තිමට වෙන්නේ ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක. ඊට පස්සේ ඔයාට හිතනවා මෙන්න මෙහෙම කරගන්න පුළුවන් කියලා. ඔයා හිතනවා මැද්දේ කාලේ පාඩම් කරලා ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක කරන්න පුළුවන් කියලා ඔයාලා හිතන්න ගන්නවා අන්තිම වෙද්දී. හරිද? අන්තිම වෙද්දී. ඊට පස්සේ මැද්දේ කාලේදී ඔය ඔක්කොම ටික කරගන්න වෙලාවක් එන්නේ නැහැ. ඊට පස්සේ වෙන්නේ B දෙකේ හරි C දෙකේ හරි වගේ දිවිච්ච හරි මොකක් කරේ A දෙකේ දිවිච්ච ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක වැටෙනවා C දෙකකට වගේ. වැටිලා අන්තිමට බයෝමැත්ස් එකත් අර තියෙන බයත් එක්කම මහා ලොකු එකට ගන්න බැරනවා. සාමාන්‍යයෙන් හිතන්නකෝ දැන් ඉන්න මට්ටමේ වාගේ රිසල්ට් එක එන්න තිබුණේ B දෙකයි S එකයි කියලා කියන්නකෝ මම නිකන් කියන්නේ. S එකයි නම් අන්තිමට වෙන්නේ වාට C3ක් වගේ රිසල්ට් එකක් එන එක. නැත්තම් C2යි S එකක් වගේ රිසල්ට් එකක් එන එක. හරිද? සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි මොකද කියන්නේ මම මේ කියන කතන්දරේට එකඟයිද නැද්ද? සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි. එකඟයිද නැද්ද? හරි. ඒ නිසා මේක හැමදාම ළමයි කරගන්න වැරද්දක්. පොදු වැරද්දක් මේක. හරි. පොදු වැරද්දක් මේක. මේක හැමදාම ළමයි කරගන්න පොදු වැරද්දක්. ෆස්ට් ෂයි ළමයිම කියලා නැහැ. සමහරට සෙකන්ඩ් ෂයි ළමයි වුණාද මෙහෙමනේ. ෆස්ට් ෂයි කියන එක රිසල්ට් එක අඩු වෙලා දැන් ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක ටිකක් හොඳ මට්ටමකට හදාගත්තාම තමන්ට ලොකු තණ්හාවක් එනවනේ බයෝ එකත් කරගන්නවා මම කොහොම හරි මැත්ස් එකත් කරගන්නවා කියලා. තණ්හාවක් එනවා. ඒක වැරද්දක් නෙමෙයි. අපිට ඒකනේ වෙනවා. අපි තණ්හාවක් නැත්තම් මේක ගන්න බෑනේ ඒතර. තණ්හාවක් තියෙන්න ඕනේ. ඉතින් එතකොට ඒක ගන්න ගිහිල්ලා මේ දෙක නැති වෙනවා. හරි. ඒක ගන්න ගිහින් මේ දෙක නැති වෙනවා. ඒ නිසා හරීම පරිස්සම් වෙන්න අපරාධේ මේ එච්චර වෙලාවක් මේ අපි කරපු සියලුම දේ වලින් වැඩක් නැති වීමට හැකියාවක් ඇත. සියලුම දේවල් වලින් වැඩක් නැති වෙන්න පුළුවන්. හරි. ඒ නිසා මෙන්න මෙහෙම කරන්න. මෙහෙම කරන්න. පොඩි දෙයක් කියන්න. මෙහෙම කරන්න. දැන් මෙහෙම කරමුකෝ. අපි ෂෙයා කරමු මේක. අනේ අපට ලියලා පෙන්නන්න. බලන්න. අපි හරි. දැන් දල වශයෙන් මෙන්න මෙහෙම කරමු අපි. දැන් ඔයාලා පේනවනේ මං අඳින එක. දැන් මෙහෙමනේ. ඔයා ළඟ තියෙනවා සබ්ජෙක්ට් තුනක්. ওই සබ්ජෙක්ට් තුනෙන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ දෙකක් ටිකක් පුළුවන් කියලා. හරි. දෙකක් ටිකක් පුළුවන් කියලා හිතමුකෝ අපි. පේනවද? ආ පේනව නේද? හරි හරි. ඒතර දෙකක් ටිකක් පුළුවන් කියලා හිතන්නකෝ. සබ්ජෙක්ට් දෙකක් ටිකක් පුළුවන්. හරි. එක සබ්ජෙක්ට් එකක් ටිකක් අවුල් කියලා හිතන්නකෝ. මේ සබ්ජෙක්ට් දෙක ඔයා අනිවාර්යයෙන්ම දිනපතා පවත්වා ගත යුතුයි. දැන් හිතන්නකෝ හරි අවුලක් නැහැ මං කියන්නේ මැත්ස් එක ෆේල් වෙන්න මං කියන්නේ බයෝ එක ෆේල් වෙන්න හෝ එයාට මොකක් හරි දුර්වල සබ්ජෙක්ට් එක මොකක් හරි ඒක ෆේල් වෙන්න කියලා මං කියන්නේ නැහැ. හරි.
මං කියන්නේ ඒක ෆේල් වෙන්න කියලා. මම කියන්නේ ඔයා මේක දිනපතා පවත්වා ගත යුතුයි. ඒ කියන්නේ ඔයා අවම වශයෙන් මේකට අවම වශයෙන් ඔයා අවම වශයෙන් හරි ඔයා මේකට දිනකට MCQ ෆුල් පේපරයක් හෝ ස්ට්‍රක්චර්ඩ් එසේ කියන එක අහගන්න ළමයි chat කරන්න නැතුව ෆුල් පේපරයක් ඔයා කරන්නම ඕනේ දිනකට එක්ක පැය දෙකක MCQ ෆුල් පේපරයක් ගන්න නැත්නම් ස්ට්‍රක්චර්ඩ් එසේ ෆුල් පේපරයක් ඔයා කරන්නම ඕනේ ඒකෙන් ඔයාලට මේක පවත්වාගෙන යන්න පුළුවන් කෙමිස්ට්‍රි ෆිසික්ස් එක පවත්වාගෙන යන්න පුළුවන් මේකෙන් නෑ මම නිකන් උදාහරණයක් විදිහට කියන්නේ නෑ කෙමිස්ට්‍රි ෆිසික්ස් කියලා මම දන්නේ නෑ ඒක සමහරට වෙනස් වෙන්න පුළුවන් ළමයාගෙන් ළමයාට එතකොට මේක ඔයා කරන්න ඕනේ පවත්වාගෙන යාම සඳහා. එතකොට ඔයාලට මේකේ දුර්වලතාවයක් එනකොට තේරෙනවා. දැන් මේක වැටෙද්දි ඔයාලට තේරෙනවා එතකොට. එතන මේක වැටෙද්දි තේරෙද්දි මොකද්ද කරන්නේ? දැන් මේක ඊට පස්සේ මේකේ තියෙන අඩුපාඩු හදා ගන්නත් ඔයා තව දැන් මේකට සාමාන්‍යයෙන් එක්ක පැය 2යි මේකට පැය 3යි කියන්නකෝ. මේකට තව පැය දෙකක්වත් මේකේ තියෙන දුර්වලතා තේරුම් අරන් අඩුපාඩු හදාගෙන යන්න පවත්වා ගන්නම ඕනේ මේක හරිද? මේක පවත්වා ගන්නම ඕනේ. ඊට පස්සේ වඩ පුළුවන් ඔයාගේ ෆුල් එක මෙතෙන්ට දෙන්න. දැන් මම කරෙත් ඕකම තමයි හරිද? මම කරෙත් ඕකම තමයි. දැන් මමත් ඔයාලට කියලා දෙනවනේ. මම කෙමිස්ට්‍රි ෆිසික්ස් මට සුපිරියරම පුළුවන් ඒ කාලේ. හරිද? කෙමිස්ට්‍රි ෆිසික්ස් කියන්නේ කෙමිස්ට්‍රි නිකන් 99 වගේ තියෙන්න ඇති උනා. නෑ කෙමිස්ට්‍රි 98ක් විතර තියෙන්න ඇති. එහෙම තියෙන්න ඇති. හැබැයි මගේ කම්බයින් එක ලොකුවටම අවුල්. කම්බයින් එක ලොකුවටම අවුල්. ලොකුවටම අවුල්. කම්බයින් එක මට ලොකුවටම ඒ කාලේ අවුල්. කම්බයින් එක අවුල් හින්දා මමත් අන්තිම ටිකේ කරේ මේ ප්ලෑන් එකට. මං අනිවාර්යෙන්ම දැන් හිතන්නකෝ මං දවසකට පැය 20ක් දවසට පැය 19ක් කොහමද වැඩ කරනවා කියලා හිතන්නකෝ. ඔය දවසකට වැඩ කරන පැය 19 ඇතුලේ දවසකට වැඩ කරන පැය 19ක් තියෙනවා කියමු. එතකොට දවසකට වැඩ කරන පැය 19ක් ඇතුලේ මේක ඇතුලේ මම අනිවාර්යෙන් වැඩ කරන පැය 19ක් ඇතුලේ මම පැය 12ක් දුන්නා නම් තනියෙන් වැඩ කරන දවසක පැය 12ක් දුන්නා නම් කම්බයින් කරන්ඩ මං ඉතුරු 7 3:00 හරි බෙදනවා. ඔයාලා කරන්නේ ඒක නොකර ඉන්න ගිහිල්ලා වැඩේ නා ගන්නවා. හරිද? ඔයාලා කරන්නේ මේක අතෑරලම දාලා බයෝ සතිය කියලා එකක් ක්‍රියාත්මක කරනවා. බයෝ සතිය. බයෝ සතිය. හරිද? මම මේ කියන්නේ ඒ තුනේ ඉන්න ළමයාටවත් මම මේ කියන්නේ. හරිද? ඒ තුනේ ඉන්න ළමයාටවත් මම මේ කියන්නේ බයෝ සතිය හරි මැත් සතිය හරි ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මැත් සතිය ඉවර වෙද්දී අරවා හෙන අවුල. මම මේ කෙලවෙන්න කලින් කියන්නේ. කෙලවෙන්න කලින් ලියන්නේ. ඒ නිසා මේකට පොඩි ප්‍රතිශතයක් දෙන්න මේ සබ්ජෙක්ට් දෙකට මේක ඔය මොකක් හරි වා කරන මැත්ස් හරි බයෝ හරි එකට වැඩි කාලයක් දුන්නට කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ. කමක් නැහැ. හරිද? එතකොට අර සමහර ළමයි ඉතින් මේක කිව්වට අහන්නේ නැහැ. ඉතින් මොනව කරන්නද? ඉතින් මම මොනව කරන්නද? කිව්වට අහන්නේ නැත්තම්. සමහරව ඉතින් කිව්වට අහන්නේ නැහැ මොකද? නෑ එහෙම නෑ. දවස් දෙකක් කරාට අවුලක් වෙන්නේ නැහැ. දවස් 3ක් කරාට අවුලක් වෙන්නේ නැහැ. එහෙම කොයිද නම් දන්න මවුලක් නැහැ කියලා මේ කියනවා. හරිද? ඊට පස්සේ ඉතින් ඊළඟ ෂයි එකට තමයි යන්න වෙන්නේ. මේක කරපු ළමයි දන්නවා. හරිද? කරපු ළමයි දන්නවා මේක ගැන හොඳට දන්නවා කරපු ළමයි. කරපු ළමයි දන්නවා. හරි. නෑ මේ පාර අහනවා ගිය පාර කියලා උනා. හරි. ඒ